අවසර ඔබේ පාකමලට නමදින්නේ උත්තම දහම් පද කාවියෙන් පහදන්නේ අවසර දෙන්න පින් ඇති හාමුදුරුවනේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි සංපේටි රාජ මහා විහාර භූමියේ මේ පින්වන්ත දවසේ ජීවිතයට වටින දහම් දේශනාවක් කාව්‍ය ස්වරයෙන් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාව වෙනුවා නම් බුදු ගුණ වෙනුවාමය වර්ණනා කරලා කියනවා නම් මේ ලෝකේ කියන්න සුදුසුම දේ තමයි පින්වතුනි තථාගතයන් වහන්සේගේ ගුණය. මේ කාව්‍ය වර්ණනාවේ උතුම්ම බලාපොරොත්තුව තථාගතයන් වහන්සේ ඉස්මතු කරපු උතුම් ධර්ම කරුණක් ඔබට පහදා දීම. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහාරේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ ඖරස බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වැඩ ඉඳියා. උන්වහන්සේගේ නම තමයි තිස්ස මහරහතන් වහන්සේ. මේ තිස්ස කියන මහරහතන් වහන්සේ දිනපතාම එක්තරා ගම්මානයක නිවසකට පිණ්ඩපාතයේ පිණිස වැඩම කරනවා. පිණ්ඩපාතයේ පිණිස වැඩම කරන්නේ මණික් කපල උපදාන රස්සාව කරපු ඊටාම ධාර්මිකව ජීවත් වෙච්ච තරුණ යුවලකගේ ගෙදරකට. මේ තරුණයාගේ නම තමයි පින්වතුනි මණිකාර. මණිකාරගේ නිවසට හැමදාම දවල් දානේ වළඳන්න මහරහතන් වහන්සේ වැඩම කරනවා. ඔයත් මේ විහාරයට දන් පැන් පූජා කරන නැතිනේ. මාසෙට සැරයක්ද දානයක් දෙන්නේ අවුරුද්දට සැරයක්ද? පින්වතුනි මාසෙට සැරයක් දානයක් දෙනවද අවුරුද්දට සැරයක් දාන දෙනවද? මාසිකව දානයක් දෙන්න. මාසිකව දානයක් දුන්නොත් අවුරුද්දට දාන කීයක් දෙනවද? 12යි. ඔය 12ට අමතරව තව දානක් දෙනවා ඇති. හැබැයි අවුරුද්දටම ගත්තොත් අපි දාන 50ක් විතර දෙනවත් ඇති. හැබැයි මණිකාරයි බිරිඳයි 365 දවසේම පින්වතුනි දවල් දානේ මහරහතන් වහන්සේ නමකට පූජා කළා. දහවලට ගෙදෙට්ට වඩින තිස්ස මහරහතන් වහන්සේට දිනපතාම දවල් දානේ පූජා කරන මහරහතන් වහන්සේට දරුවෙකුට වගේ උපස්ථාන කරමින් සලකපු මේ තරුණ යුවල මේ විදිහටම අවුරුදු 12ක් එක දිගට මහරහතන් වහන්සේට දාන දුන්නා. අවුරුදු කීයක්ද පින්වතුනි? 12 අවුරුද්දක්. දවසක් දානි වළඳන්න මහරහතන් වහන්සේ මණිකාරගේ ගෙදෙට්ට වඩිනකොට මණිකාර ගේ ඉස්සරහා වාඩි වෙලා හරි අපූර්ව වැඩක් කළා පින්වතුනි. එදා මහරහතන් වහන්සේ ටිකක් වේලාසනෙන් තමයි දානේ පිණිස වැඩම කරන්නේ. කඩුල්ලෙන් ගොඩ වෙනකොටම මහරහතන් වහන්සේ දැක්කා මණිකාර දොරකොඩ ළඟ වාඩි වෙලා අපූර්ව වැඩක් කරනවා. වෙනදා මෙන්ම දාන් පැන් පිරි නමන
තුල පාසිවුරු දැරු සාකසයි බිරිඳ දානයතින් සිතම දැරු දඩමස් කපයි ඒ අතරේ මැණික් කරු මහරහතන් වහන්සේ එදා වඩිනකොට මණිකාර මොනවද පින්වතුනි කප කපා ඉදිය? දඩමස් කප කපා ඉදිය. දඩමස් කප කපා ඉන්න මණිකාරව දැකලා එළියේ බංකුවක් උඩ වාඩි වෙලා මද වේලාවක් වැඩ ඉඳියා දානේ හදලා ඉවර වෙනකම්. මේ වෙලාවේ එකපාරටම පින්වතුනි කොසල් මහ රජුරුවන්ගේ මාලිගාවේ රාජපුරුෂයෙක් ආව මණිකාරව හම්බ වෙන්න. සුළු මොහොතක් මෙලේ සිංගත වෙන්නේ අසරුවෙක්ය ආසූ පිට නැගෙන්නේ රජුගේ අනලෙස මෙය කරවන්නේ ඔබ දැමුමට මැණික කියොහු දුන්නේ මැණික අතට ගනෝ ඉක්මන් කරලා දන්වනු අපහාට එය ඔබ දමලා පමානකොට රාජු හට ගාරු කරලා රජයන කරවනු කලයල් නොබලා දඩමස් ලේතවරුණු ආතපාලා මැණික අතටගෙන පසෙකින් තියලා දැත දොන්නට ගෙට යමි සිතලා පිටව ගියා ඔහු වටපිට බලලා රාජපුරුෂයෙක් කැවිදිල්ලා මණිකාරට දෙනවා පින්වතුනි කොසල් මහ රජුරුවන්ගේ මගුල් මුද්දට දාන මණිකක් ඔබ දාන්න රජතුමාගේ රාජානම් විදිහට අද හවස් වෙන්න කලින් මේ මණික ඔබ දාලා දෙන්න කියලා මණිකාරට බාර කළා. මණිකාර මොනවද කප කපා ඉඳිය කිව්වේ? දඩමස් කප කපා ඉඳපු මණිකාරගේ අත් දෙකේම ලේතවරිලා අත් දෙකම රතු පාටයි. ලේතවරිච්ච අතින්ම නැගිටලා මණික අතට ගත්තා. දැන් මණික මොන පාටද? ලේ පාටයි. ලේ පාට මණිකක් අරගෙන පින්වතුනි මස් ලෑල්ලේ කෙළවරින් තියලා මණිකාර ගියා මොහොතක් නිවස ඇතුළට අත සෝදාගෙන එන්න මණික උපදාන්න ඕන හින්දා මණිකාර ගේ ඇතුළට ගිහිල්ලා එන පුංචි වෙලාවට මස් ලෑල්ල උඩ දිවිච්ච මණික පින්වතුනි හොරකම් කළා. දඩමස් ලේ තවරුණු කාල මෙනික දිලෙනවා හිරුරස් ඒ මතට වැටි එළියගෙනෙනවා
වටිනාකම් ළඟත් නොවටිනා දේ වෙනවා කොහොමත් අටලෝ දහමට ලොව කැරකෙනවා මේ නිවසේ ලිහිණියෙක්ය ඇති දැඩිවන්නේ උගේ දැසට දිලිසෙනයේ මැණික පෙනින්නේ ලේ කැටියක් යැයි සිතලා පිය බංෙන්නේ එක හුස්මට පින්වතේ මැණික ගිලින්නේ නිවසේ හුරතලයට හදපු ලිහිණියෙක් ඉඳලා ඈත ඉඳන් දැක්ක පින්වතුනි මස් ලෑල්ල කෙළවරේ තියෙනවා පුංචි මස් කෑල්ලක්. ලේ පාටට දිලිසෙන මේ මස් කෑල්ල හිරු රශ්මියේ වැටිලා ඈතට පේන්නේ පුංචි ලේ කැටියක් වගේ. පියාඹගෙන ඇවිදින්න එක හුස්මට අර මස් කෑල්ල ගිලලා දැම්මා. හැබැයි ගිල්ලේ මස් කෑල්ල නෙවෙයි ලේ තවරලා තිබිච්ච මැණික් ගල. දැන් මේ මැණික ගිලපු බව දැක්කේ කවුද පින්වතුනි? මහරහතන් වහන්සේ තමයි දැක්කේ. මණිකාර ගේ ඇතුළට ගිහින් ඇවිත් බලනකොට තමන් තියපු තැන මැණික පේන්නේ නැහැ. බිරිඳට කතා කළා. කතා කරලා බිරිඳගෙන් අහනවා සොඳුර මෙතන තබෝ මැණික නොබවත් අරගෙන තබුවද මම නොගතිමි බලන්න ඔබ වෙන තැනකින් තබුවද එහෙනම් පිටතින් කවුරුත් මෙහි ආවා ඔබ දුටුවද එහෙම කෙනෙක් ආවේ නෑ තිබුතන අමතක කෙරුවද පින්වත ඔහු මැණික සොයයි බියවිලා කලබලයෙන් දැන් නම් සිත නැවිලිලා තිස්ස තෙරුන් ගැන සැකයෙන් දුරදිග නොබලා ඉන් පසු කළ දේවල් කඩිසරයෙන් කොහොමද මම කියා දෙන්නේ පින්වත අද දින කවියෙන් පින්වතුනි බිරිඳට කතා කරලා අහනවා සොඳුර මෙතන තියලා ගියපු මැණික ඔයා අරන් තෙව්වද ස්වාමීන් මම නම් ගත්තේ නැහැ එහෙනම් පිටින් කවුරු හරි කෙනෙක් ගෙදරට එනවා ඔබ දුටුවද ස්වාමීන් එහෙම කිසි කෙනෙක් මේ වෙලාවේ ගෙදරට ආවේ නැහැ බිරිඳ ගත්තේ නැතිනම් පිටින් කවුරුත් ගෙදරට ආවෙත් නැතිනම් කවුද මැණික ගන්න ඇත්තේ මණිකාර දසාතේ කල්පනා කරමින් හිස ගිනිගත්තෙකු වගේ පින්වතුනි දුව දුවා මැණික හොයනවා අන්තිමට ඔහුට තේරෙනවා මම ගේ ඇතුළට ගිය වෙලාවේ මෙතනදී රහතන් වහන්සේ පමණයි උන්වහන්සේවත් මැණික ගන්න ඇති
පින්වත්තුනි හිතේ සැකයක් ඇති කරගත්ත රහතන් වහන්සේ ගැන අවුරුදු කීයක් දන් දුන්නද මණිකාර? 12 අවුරුද්දක්. අවුරුදු 12ක් එක දිගට දානි දීපු මණිකාරගේ හිතේ රහතන් වහන්සේ ගැන මොකක්ද ඇති වුනේ? සැකයක්. මාසෙට එක දානයක් දෙන අයට පුංචි වරදක් වුණාම හිතින් බයින් එක තරහ වෙන එක අහන දෙයක් නෙවෙයි නේද? දෙනකොට හිස් මුදුනේ තියාගෙන දෙන මිනිස්සු වැරදුනහම බත්තේ ඉඳන් බනිනවා. ඒක තමයි සමාජයේ හැටි. ප්‍රශංසා කරන කටින්ම තමයි පින්වතුනි මිනිස්සු නිඳා කරන්නේ. හොඳ කියන කටින්ම තමයි මිනිස්සු නරක කියන්නේ. ඒක සමාජයේ හැමතැනම එහෙම තමයි. මිනිස්සු උඩින් හොඳ මොන පෙන්නුවට හිත ඇතුලේ තියෙන පින්වතුනි ඉරිසියාකම්, ක්‍රෝධකම්, කුහකකම් හැමෝගෙම නෙවෙයි සමහරක් අය. හිත ඇතුලේ තියෙන අවංකකම සමහරුන්ගේ පිටින් පේන්නේ නැහැ. සමහරුන්ට පිටින් පෙන්වන අවංකකම හිත ඇතුලේ නැහැ. මිනිස්සු සමාජයේ එහෙමයි. අපිට සමාජයේ වැඩිපුරම හම්බ වෙලා තියෙන පින්වතුනි උඩින් සමහර විට අපිට හොඳ මොන පෙන්නගෙන යටින් අපිටම වලකපන මිනිස්සු. සමාජයේ බොහොමයක් අය එහෙමයි. දුර ඉන්න හතුරන්ට වඩා ළඟ ඉන්න මිතුරගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන. ළඟ ඉන්න මිනිස්සු කරන දේවල් අපිට තේරෙන්නේ නැහැ. අවුරුදු 12ක් දානේ පූජා කරපු මණිකාරට තමන් දන් හැන්ද බෙදපු මහරහතන් වහන්සේ ගැන හිතේ සැකයක් උපන්නා. එකට පෞල් ජීවිත ගත කරන මිනිස්සුන්ට ස්වාමිය බිරිඳ ගැන සැකයක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි. පුංචි දේවල් වලට හිතේ සැක ඇති කරගෙන සමහරු ගන්න තීරණ හින්දා මුළු ජීවිත කාලෙම සමහර විට අපිට මොකද වෙන්නේ? පසුතැවෙන්න වෙනවා. සමහර තීරණ හින්දා කවදාවත් ඉක්මන් වෙලා තීරණ ගන්න එපා. ඉක්මන් වෙලා ගන්න තීරණ හින්දා සමහර වෙලාවට ජීවිත කාලේ ගොඩක් පසුතැවෙන්න වෙනවා. ඒ නිසා පින්වතුනි මණිකාර ගිහිල්ලා රහතන් වහන්සේගෙන් අහනවා පින්වතුනි තමන්ගේ හිතේ තියෙන සැකේ දැන් තහවුරු කරගන්න ඕන නිසා රහතන් වහන්සේගෙන් මෙහෙම අහනවා. හිමියනි සමාවසර නොකරමි මෙමා කරදර තැබොමැනික මාමෙහි පෙර ගන්තනං දෙනොමැනවි හෙලිකර නොගන්තෙනි මමය එනිසා නොමැත සැකබිය එන්දහස් පන්සිය කෙලෙස් නැත මාහිතින් හැරගිය හොරකමක් සිදු කොට බණ කියයි රස නොසු කොට මැනික හොරකම් කොට හිඳි තාමත් සිනහ පල කොට රහතන් වහන්සේගෙන් ගිහිල්ලා අහනවා මණිකාර ස්වාමීනි මම මෙතන තියලා ගියපු මණික ඔබ වහන්සේවත් ගත්තද? මණිකාර මට මොකටද මණිකා? 1500ක් කෙලෙස් නැසූ මගේ හිතේ මණිකක් ගැන කුමන ආසාවක්ද? මට මණිකකින් ඇති ප්‍රයෝජනයක් නැහැ මණිකාර. පින්වතුනි මෙහෙම කිව්වට මණිකාරගේ හිතේ සැකේ නැති වුණේ නැහැ. රහතන් වහන්සේට කියනවා ස්වාමීනි මණික ගත්තනම් කරුණාකරලා මට ඒක දෙන්න. නැත්තම් ඔබ වහන්සේට කරදර වෙයි.
පින්වතුනි නැවත නැවතත් අහද්දි කිව්වා මම නම් මැණිකක් ගත්තේ හොරගම් කරලා තව එනවා මට බණ කියන්න මට ඔය බණ වලින් වැඩක් නැහැ. මගේ මැණික දෙන්න. පින්වතුනි මෙහෙම අහලා රහතන් වහන්සේ නැහැ කියලා කියපු වතාවේ හිතේ තරහක් උපන්නා. දැන් සැකේ ඊළඟට හැරුණේ මොකටද? තරහවට. සැක ඇති කරගත්තාම ඊළඟට ඇති වෙන එක තමයි මොකක්ද? තරහව. ඔන්න තරහ ඇති වෙච්ච ගමන්, දේශය ඇති වෙච්ච ගමන් පින්වතුනි ඊළඟට අකුසලයකට මුල තමයි පිරෙන්නේ. දැන් මේ හිත දෙපැත්තට වැනි පින්වතුනි ගේ ඇතුළට ගිහිල්ලා කඹේකුත් අරගෙන ආව රහතන් වහන්සේ වැඩ ඉන තැනට. මිහි කත පවා සසලෙන පුවතකේ වන්නේ පින්සිත නොමැත පවෝසිත මතුවී එන්නේ මහා පාපයක් කෙරුමට දැන් සැරසෙන්නේ ලනුවක් රැගෙන හිමියන් වෙත පැමිණෙන්නේ හිමිහට ගසා පාපහරක් අකුණු සැරෙන් බිමද දමා හිමි සඳයින් පසුව බැරෙන් මහපාපයක් කෙරුමට දැන් තමා කෙරෙන් සැරසීමැණික් කරෝ දැන් බිරිඳටත් හොරෙන්. පින්වතුනි රහතන් වහන්සේ ළඟට ගිහින් එක කකුලක් ඔසවලා ගැහුවා පාපහරක් බංකුවෙන් බිමට වැටෙන්න. ආවේගයෙන් ගහපු පාපහරට 12 අවුරුද්දක් දම් වළඳපු පාත්‍රයේ විසි වුණා පැත්තකට. බිමට වැටුණු රහතන් වහන්සේගේ ගෙල එක කකුලකින් පාග ගත්තා. පාගගෙන ලනුකොට අරගෙන කඹෙන් ලනුකොට හිස වටේට වෙලලා පින්වතුනි කොණ්ඩකින් අල්ලගෙන අත් දෙකින් රහතන් වහන්සේගේ හිස තද කරන්න පටන් ගත්තා. එක කකුලකින් ගෙල පාගගෙන අනිත් අත් දෙකින් හිස තද කරනවා ලනුකොටක් කරගෙන. ලනුකොටින් තද වෙන්න රහතන් වහන්සේගේ දෙකනින් කටෙන් නාහෙන් උණුලේකට ගලාගෙන යන්න පටන් ගත්තා. ලනුවෙන් තද කරන මණිකාර රහතන් වහන්සේට කියනවා මැණික දියම් මාට මැණික දියම් මාට මහායන් ඕ පවසන්නේ තමානොගත් බව නැවතත් හිමි සාන්ද සිහින් හඬින් පවසයින්නේ දෙකනින් වැහෙන ලේ කැටි දුටු
පියාඹගෙන ඇවිදින්න හිස මත වහගෙන පින්වතුනි අර ගලන උණුලේකට උරගුරා බොන්න පටන් ගත්තා. ලේබන ලිහිණියාව දැකපු මණිකාර තරහෙන් ලීනියට ගැහුව අර පයෝසවල පාපාරා. ලිහිණියා වීසි වෙලා ගිහිල්ලා වැටුණා එතනම මැරිලා. ලිහිණියා වැටෙනවා දැකපු රහතන් වහන්සේ බිම දිගා වෙලා කෙලිරි ගාමින් වේදනාව දරා ගන්න බැරුව තින්මුතුනි මණිකාට හීන් සීරුවේ කතා කළා. කතා කරනකොට නෝනා මේ සත්‍ය ඇහිලා දුවගෙන ආවා. එනකොට රහතන් වහන්සේගේ ඉලේ ගලනවා. මහා පොළවේ හැප්පි ඇඬුවා ස්වාමියාගේ කකුල් දෙක අල්ලගෙන. ස්වාමීන් ඔය අපරාධ කරන්න එපා. උන්වහන්සේ ඔය මැණික ගත්තේ නැහැ. තී ඉන්නේ කහසිවුරට රැවටිලා. මොහු තමයි මේ හොරකම කළේ. ඔය මායම් දැලට අහු වෙලා උඹ ගිහින් පැත්තකට වැඩක් බලාගෙන පරුස වචනෙන් බණින මණිකාර රහතන් වහන්සේගේ හිස තද කරන්න කෙන්දිරි ගාමින් මෙහෙම කියනවා පින්වතුනි. පින්වත බලනෝ මන ලිහිණියා මැරිලාද ඕ මැරි වැටුණාස් නොපෙනේද එහෙනම් හිසේ බැඳි ලානු පොට ලිහනවද ඇයි මැණික නොමදී පැන යන්නටද ලිහිණියාව මැරිලද කියලා බලන්නද රහතන් වහන්සේ පින්වතුනි වේදනාවෙන් කියනවා මණිකාර අර ඉන්න ලිහිණියා මැරිලද? ඔව් මැරිලා. එහෙනම් මේ ලනුපොට ටිකක් ලිහිල් කරනවද? එහි මැණික නොදී පැනලා යන්නද සෝදානම? සුපටිපන්න ගුණයෙන් යුතු සංඝයා කවදාවත් පැනලා යන්නේ නැහැ මණිකාර. ඔබ හොයන මැණික මම දෙන්නම්. මගේ සියෝ ළඟම දැවෙනවා මට හරි වේදනයි මේ ලනුපොට ටිකක් ලිහිල් කරා. ලනුපොට ලිහිල් කරනවත් සමග මහරහතන් වහන්සේ මෙහෙම කියනවා මණිකාරට මැණිකක් නොබ හොයන නිසාවෙනි පවසන්නේ කම්සැප ආසාවන් මගේ හිතේ නොවන්නේ මරුණු ලිහිණියා වෙතටයි අත දිගුවන්නේ උගේ බඩ පලලා ගනු මැන මැණික තියෙන්නේ ආන්නර මැරිලා ඉන්න ලිහිණියාගේ කුස ඇතුලේ තියෙනවා මැණික අරගන්න කිව්වා. එච්චර වෙලාවක් මැණික කිල්ලේ ලිහිණියා කියලා දැනගෙන ඇයි මණිකාරට කිව්වේ නැත්තේ පිටුතුනි? අර අහිංසක සතාගේ ප්‍රාණය ආරක්ෂා කරන්න ඕනේ. ඒ උතුම් ගුණය ඇති මහරහතන් වහන්සේ ලිහිණියාව පෙන්නලා කිව්වා අර මැරිලා ඉන්න ලිහිණියාගේ කුස පළල ඔබ හොයන මැණික අරගන්න. ලිහිණියාව අරන් මස් ලෑල්ල උඩ තියලා දෙකට මැදින් පැලුවා. තමන් හොයපු මැණික මණිකාරට හම්බ වුණා. මැණික ලැබුණට හිතේ සතුට ලැබුණේ නැහැ පිටුතුනි. මැණිකක් තුන්ඩි කරගෙන මහරහතන් වහන්සේ ළඟට ඇවිදින්න දෙපා අල්ලගෙන කඳුළු පෙරමින් නඩන්න පටන් ගත්තා. වැටෙන කඳුළු වලට
රහතන් වහන්සේගේ දෙපා තෙත්තුණා. උන්වහන්සේ වේදනාවෙන් අවසාන හුස්ම පෙළ හෙලන්න සූදානම් වෙනවා. රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා හිමියනි සමාවෙනු මැන මට පෞකාර සැකයන් නිසා වැසුනා නිවනේ පාර දහමක් දෙසනු මැන නැවතත් සරෝසාර මෙලෙසින් හඬයි වැළපී දැන් මණිකාර අඬා වැළපෙලා කියනවා මට නිවනේ මග ඇහුරුණා ස්වාමීනි මං කරපු පාපෙන් ගැලවෙන්න මට දහමක් කියලා. මණිකාර ඔබ කරපු පාපෙන් නම් මට ඔබව ගලවන්න බැහැ. අප්‍රමාදීව කුසල් කරගත්තොත් ඔබට සංසාරයෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙයි. නොපමාව කුසල් වඩන්න කිව්වා. වෙච්ච පාපෙන් නම් මට ඔබව ගලවන්න බැහැ. පින්වතුනි වේදනා බර හඬින් උන්වහන්සේගේ අවසාන හුස්ම පෙළ වාතලයට නිවුණා. උන්වහන්සේ එතනම පිරිනිවුණා. තිස්ස මහරහතන් වහන්සේගේ ආදාහනය කරපු මණිකාර දීර්ඝ කාලයක් තිස්සේ පින්වතුනි කළ පාපේ ගැන සිහි කර කර පසුතැවුණා. දන් පූජා කරපු බිරිඳ දිව්‍ය තලයක දිව්‍ය විමානික මහා දෙවඟනක් උත්පත්ති ලැබුවා දන් පූජා කරපු පින්බලයට පින්වතුනි. දානි උයපු මණිකාරගේ බිරිඳ දිව්‍ය තලයක උත්පත්ති ලැබුවා 12 අවුරුද්දක් දානි අද්දකින් රහතන් වහන්සේට පූජා කරපු පිනෙන් මණිකාරට පුළුවන් වේග සුගතියකට යන්න. නැත්තම් එක පාපයක් නිසා අර 12 අවුරුද්දක් දීපු දානේ යටපත් වෙයිද? පින්වතුනි වයෝවෘද්ධත්වයට පත්වෙච්ච මණිකාර මරණාසන්න මොහොතට ලං වෙනවා. 12 අවුරුද්දක් දන් දුන්නා. නිකම් කෙනෙකුට නෙවෙයි රහතන් වහන්සේ නමකට දන් දුන්නේ. හැබැයි ඒ අද්දකින්ම රහතන් වහන්සේ ඝාතනය කළා. 12 වසරක් දුන්නු දාණයෙන් සුගතියට යයිද? තමන්ගේ දෑතින් වුණු එක පාපයකට දුගතියට යයිද? ඔහු පසුතැවි කල්පනා කළා තමන්ට කුමක් සිදු වෙයිද කියලා. මේ මොහොතේදී කල පාපය නොමැත සුළු දුක් වේදනා හිමි වෙනවා මතුද රලෝ මණිකාරගේ දුක් හැඬුමන් ඇතිව ගැලූ බෑ කියත් දෙම නිරයට ඇදෙනවලු. මණිකාර අවීචි මහා නිරයට අරන් ගියා පින්වතුනි. මෙච්චර දන්පැන් පූජා කරලත් ඇයි ඔහු අවීචියට අරන් ගියේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පින්වතුනි
මෙච්චර දන් පැන් කර කර පින් කරගෙන ඉඳපු මිනිස්සෙක්ට එක වරදක් වුණාම මෙච්චර ලොකු දඬුවමක් ලැබෙනවද? ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකේ තියෙනවා පින්වත්නි භයානකම අකුසල කර්ම පහක්. මේ අකුසල කර්ම පහ අපි අතින් වුණොත් බුදු කෙනෙක් මගදී හම්බුණත් සංසාරයෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒකට අපි කියනවා ආනන්තරීය පාප කර්ම කියලා. ආනන්තරීය පාප කර්ම කීයක් තියෙනවද පින්වතුනි? 5යි. පළවෙනි ආනන්තරීය පාප කර්මය මොකක්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයෙන් ලේසොලවන එක තමයි පළවෙනි ආනන්තරීය පාප කර්මය. දෙවෙනි ආනන්තරීය පාප කර්මය තමයි මහරහතන් වහන්සේ නමක්ව ඝාතනය කරන එක. තුන්වෙනි ආනන්තරීය පාප කර්මය තමයි පින්වතුනි සංඝයා අතර ભેදයක් ඇති කරන එක. හතරවෙනි ආනන්තරීය පාප කර්මය තමයි පින්වතුනි මාතෘ ඝාතනය. පස්වෙනි එක තමයි පීතෘ ඝාතනය. ඔය පහ සංසාරේ අපේ අතින් කෙරුණොත් බුදු කෙනෙක් හම්බුණත් සංසාරයෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පිටුතුනි. ඒ තරම්ම භයානක අකුසල කර්මයක් තමයි ආනන්තරීය පාප කර්ම කියලා කියන්නේ. මණිකාරගේ අතින් කෙරුණේ කීවෙනි ආනන්තරීය පාප කර්මෙද? දෙවෙනි ආනන්තරීය පාප කර්ම. මහරහතන් වහන්සේ නමක්ව ඝාතනය කළා. අවීචි මහ නිරයට වැටුණා. බණ කියන මටයි බණහන ඔය ඇත්තටයි මේ සසරින් ගැලවෙන්න තියෙන අවස්ථාව කොයි වෙලාවකවත් ඔය පව්කම් නිසා අහුර ගන්න හොඳ නැහැ පිටුතුනි. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අප්‍රමාදී වෙන්න නැත්තම් සසරේ අපි අතින් ඕ වගේ දෙයක් වෙන්න පුළුවන්. සසර කියන්නේ එහෙම භයානක එකක්. 12 අවුරුද්දක් දීපු දාණය එක පාපයකින් පින්වතුනි නැති කරගත්තා නේ. මෙච්චර පින් කරන අපිටත් ඒ වගේ වැරදක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සසර කියන්නේ හරි භයානක එකක් කියලා. මෙච්චර පිනට ලැබි මෙච්චර දහමට ලැබි කෙනෙක් අතින් ආපහු ඒ වගේ වරදි වෙන්න පුළුවන්. ඒක තමයි සසරේ හැටි. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ තරුණ දුවේ පුතේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නම් අපතේ යවා ගන්න එපා. මේ ලෝකේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තරම් වටින දෙයක් මේ මහ පොළොවේ කොහෙවත් විශ්ව ධාතුවේ නැහැ පිටුතුනි. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුතේ මහණෙනි මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගානට අපි ඉපදිලා තියෙනවා නොඑක් සත්ත්ව ලෝකවල. නොඑක් සත්ත්ව ලෝකවල. බල්ලු වෙලා ඌරු වෙලා හරක් වෙලා පණුව වෙලා ගැඩවිලෝ වෙලා මාළුවෝ වෙලා පක්ෂීන් වෙලා ඉපදෙලා තියෙනවා. අනන්ත සංසාරේ ඉපදිලා ඒ විදියට සත්ත්ව ලෝකවල අපි මොනවද කරගත්තේ? සසරට මහා පව්කම් කරගත්ත පිටුතුනි. බණක් ඇහෙන තැනකටත් ගිහිල්ලා බල්ලෝ මොකද කරන්නේ? බුරුදුරා ඉන්නේ කෙනෙක්. සංඝයා වඩිනවා දැක්කත් බල්ලෝ මොකද කරන්නේ? බුරුදුරා යන එක. ඒකනේ පින්වතුනි සුභමානවකයාගේ ගෙදර හදපු බලු පෙට්ටිය ඇවිදින්න බුදුහාමුදුරු එනකොට බුරුදුරා ඉස්සරහට බැහැ. පණිනකොට මොකද කිව්වේ? තෝ දෙය උඹ එදත් මට දිරුවා අදත් පුරනවා නේද කියලා. බලු පෙටිය වෙලා ඉපදිලා ඉන්නේ සුභමානවකයාගේ තාත්තා තෝ දෙය බමුණා. තමන්ගේම තාත්තගේ නම බලු පැටියට කියලා කතා කරනකොට සුභමානවකට කේන්ති ගියා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇයි මගේ තාත්තගේ නම කියලා බලු පැටියට කතා කළේ? සුභමානවක ඔබේ බලු පැටිය දැන් අන්න ඉන්නවා සිටු ගෙදර පිළිකන්නේ අලු ගොඩේ läගලා. ගිහින් ගෙනල්ලා හොඳට නාවන. සුවඳ පැනින් නාවලා රස පොජුන් දීලා උකුලේ තියාගෙන හිසාට දාන.
පිරිමදිමින් නිින්ද යාගෙන එනකොට අහන්න තාත්තේ සංගවපු දීපල වස්තුව කොහෙද තියෙන්නේ කියලා. බලු පැටිය උකුලින් පැනලා ගිහිල්ලා හතර කොනේ පවුරු ගන්නවා. මරණ මංචකයට යන වෙලාවේ පාවිච්චි කරපු මිරිවැඩි සංගල රත්තරන් මිරිවැඩි සංගල එක කොනක තිබ්බා. තමන්ගේ වාරුවට තියාගෙන ඉඳපු රත්තරන් වලින් හදපු බස්තම එක කොනක තිබුණා. තාත්තාගේ මේ දේවල් දැකපු සුබමානවක ගිහිලා බුදුහාමුදුරුවන්ගෙන් පින්වතුනි අහනවා ස්වාමීනි ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ? එතෙන්දි තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ කරුණු 14ක් පැහැදිලි කරමින් එදා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ ඉපදිලා ඉන්න සත්වයාට මේ විපාක ලැබීමේ කොහොමද මේවා වෙන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරමින් ධර්ම දේශනා කළේ. චුල්ල කම්ම විභංග සූත්‍රය දේශනා කළේ. කෙනෙක් ලස්සන වෙන්නේ කෙනෙක් කව ලස්සන වෙන්නේ. කෙනෙක් දුප්පත් වෙන්නේ කෙනෙක් පොහොසත් වෙන්නේ. කෙනෙක් කල්පේ සාක්‍ය වෙන්නේ කෙනෙක් මහේ සාක්‍ය වෙන්නේ. කරුණු 14ක් තියෙන ඒක වෙනම දේශනාවක්. දැන් ඔබට මම පැහැදිලි කරන්නේ මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච එකේ ප්‍රයෝජනෙ අපි ගත්තේ නැත්නම් අපි තිරිසන් සතයි අතර වෙනසක් නැහැ පින්වතුනි. මේ ලෝක ඉපදිච්ච හැම සත්වයාම තේරුම් ගන්න ඕනේ මහා පොළොවේ වැලිකට ගානට අපි සත්ත්ව ලෝකෙ ඉපදිලා අනන්ත සංසාරේ දුක් විඳලා දෙනවා. මේ පොළොව ඇතුලේ කොච්චර පණුවෙන්ද පින්වතුනි? කී වතාවක් අපි පණුවෙක් කියලා ඉපදිලා ඉන්නේ නැද්ද? කී වතාවක් තිරිසන් සත්ත්ව ලෝකවල ඉපදිලා අනන්ත සංසාරේ දුක් විඳින්නේ නැද්ද? ඒ විඳින හැම වෙලාවකම ඒ සත්තු සංසාරයට අකුසල් කරගන්නවා පිටුත. ඒ සත්‍යය අකුසල් ගෙවගෙවා දුක් විඳිනවා. විපාක දෙනවා. මනුස්ස ලෝකෙට ආපු අපිට අවස්ථාවක් තියෙනවා. ඒ සත්තු කරන්නේ නැති දේවල් ටිකක් කරගන්න. මේ ලෝකෙ ඉපදිලා ඉන්න හැම සතාම කරන්නේ කරුණු හතරයි. කණේ කයි බොනේ කයි නිදාගන්න එකයි ළමයි හදන එකයි. Eating, drinking, sleeping and having sex. කණේ කයි බොනේ කයි නිදාගන්න එකයි පැටව හදන එකයි. මේ ලෝකෙ ඉපදිච්ච හැම සතාම කරන්නේ ඔය හතර නම් මනුස්ස ජීවිතයක් ලැබුණු අපිට ඔය හතර කර ගියොත් වෙන්නේ අපි තිරිසන් සතයි අතර වෙනසක් නැහැ කිව්වොත්. මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට විතරයි කරගන්න පුළුවන් කත්තබ්බං කුසලං. කුසල් කරගන්න පුළුවන්. පින් කරගන්න පුළුවන්. චරිතබ්බං බ්‍රහ්මචර්යං. චරිතවත් ජීවත් වෙන්න පුළුවන්. සිල්වත් ජීවත් වෙන්න පුළුවන්. තිරිසන් සතාට එහෙම එකක් නැහැ. දැන් බල්ලන්ට සීලයක් තියෙනවා. චරිතයක් තියෙනවා. බල්ලන්ට චරිතයක් නැති හින්දානේ මිනිස්සු බල්ලු කරන වැඩ කළාම අපි කියන්නේ මිනිස්සුන්ට මොන වැඩ කරන්න එපා කියලා. බල්ලු වැඩ කරන්න එපා. බල්ලු කරන වැඩ කරන්න නෙවෙයි අපි මේ ලෝකෙට විදිහට තියෙන්නේ. මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට කරන්න පුළුවන් පින් කුසල ඒ ලැබිච්ච අවස්ථාව මගේ අරගන්න එපා. මහා පොළොවේ වැලිකට ගානින් අතට වැලිකට ටිකක් ගත්තාම නියපිට ඉතුරු වෙන්නේ වැලිකට කොච්චරක්ද? මනුස්ස ජීවිතයක් ලබන භාග්‍ය තියෙන එච්චර පොඩි ප්‍රමාණයකට. එච්චර පොඩි ප්‍රමාණයක්. ඒ මනුස්ස ජීවිතයක් ලැබපු අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කාලා දීලා ඇඳලා පැළඳලා විතරක් ඉදියොත් මේ මනුස්ස ජීවිතෙන් වැඩ. හැබැයි ඒක කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. හොඳට කන්න බොන්න අඳින්න බලමින් හැඩ වෙන්න ලස්සන වෙන්න ඒකට බුදුහාමුදුරුවෝ කාරණාවක් නැහැ. හැබැයි ඒව කරන ගමන් ඔබ සසරට දෙයක් කරගත්තේ නැත්නම් මේ මනුස්ස ජීවිතයක් ආයෙ ලැබෙයි කියලා ඔබවත් දන්නේ නැහැ නේද? මහා ගම් වතුරක් කැවිදිලා ගෙවල් පිටින් යට වෙලා 700කට වැඩි පිරිසක් මහා පොළොව ඇතුලේ මිහිදන් වුණා. එදාරේ නිදා ගන්නකොට මේ මිනිස්සු කවදාවත් හිතන්නේ නැතිද පවුල පිටින් මහා පොළොව ඇතුලේ වැදෙන්නේ නෙවෙයි කියලා. මිනිස්සු එක රැයකට පින්වතුනි ගම් පතුරු වලින් ගහගෙන ගියා. මිනිස්සු එක රැයක් එළිවෙනකොට කඳු පිටින් ඇවිදලා ගෙවල් පිටින් සම්පූර්ණ යට වෙලා ගම්මාන පිටින් යට වෙලා මිනිස්සු නරුණා. 60 දෙනෙක් වහලක් උඩ නැගලා බේරුනේ නැද්ද? බේරුණා.
ඔය බේරිච්ච මිනිස්සු බත්තටයක් කිරවෙලා මැරෙන්න බැරිද? ගම් වතුරක් ඕනේ මැරෙන්න. බත්තටයක් ඇති. මිනිස්සු හිතනවා මන්නම් බේරුණා ගම් වතුරෙන්, මන්නම් බේරුණා සුනාමියෙන්, මන්නම් බේරුණා කොවිඩ් වලින් කියලා. බත්තටයක් ඇති මැරෙන්න. උඩට ගත්ත හුස්ම ටික පහළට දාගන්න බැරි වුණොත් මරණය. ලක්ෂ 60ක් මැරුණා පුතේ කොවිඩ් වලින් ලෝකේ. පහුගිය කාලේ අපි රටවල් ගානකට වැඩිය මේ වගේ ධර්ම දේශනාවලට 60 ලක්ෂයක් මිනිස්සු අතර ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්ත වගේ ධනවත් රටවල් වල මිනිස්සු සල්ලි මිටි ගණන් පාරට විසිකලා අපිට ඔක්සිජන් දෙන්න ගියා. කොවිඩ් වෙලාවේ සල්ලි වලටවත් ගන්න ඔක්සිජන් තිබුණේ නැහැ. මිනිස්සු ඇඳාමුඩ මැරිලා වැටුණා. පාරවල් වල මැරිලා වැටුණා. පණ දෙන්නම් පණටත් වැඩි ආදරේ කියපු අයට ළඟටවත් එන්න එපා කියපු ලෙඩක් ඇදලා මැරෙයි කියලා කවුද හිතුවේ? සෝෂල් ඩිස්ටන්ස් ළඟටවත් එන්න එපා කිව්වා. මිනිස්සු මැරුණා. බිරිඳයි දරුවෝයි ඉටි බෑග් එකක වැහගෙන ඈත ඉඳන් බලන් ඉන්නවා. සිපර් එකකින් වහගත් ඉටි බෑග් එක දාලා ස්වාමියා ගිහිල්ලා පුච්චලා දානවා. එහෙම මරණයක් හෙට අපිට වෙන්න බැරිද? ඊටත් වඩා භයානක අනතුරකින් අපේ ජීවිතේ නැති වෙන්න බැරිද? බණ කියන මටයි බණ අහන ඔයාටයි හෙට මොකක් වේද කියලා ඔයාලා දන්නේ නැහැ. අප්‍රමාදී වෙන්න තියෙනවා. මේ බණ ටිකේ කියන්න තියෙන මේ වචන ටික අප්‍රමාදී වෙන්න. ඇයි? මේ ගෞතම සාසනයෙන් මගහැරුණොත් තව එක සාසනයයි තියෙන්නේ. මේ මහා භද්‍ර කල්පෙටම පහළ වෙන අන්තිම බුදුහාමුදුරුවෝ තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ. එතනින් පස්සේ කල්පකාන්තරයකට ආයේ බුදු කෙනෙක් නැහැ. ඒ නිසා ප්‍රමාදීව යත් පින් කරගන්න. මනුෂ්‍ය ජීවිතය ඇතුලේ. දැන් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ හරි සැපයක් හරි යොලියක් කියලා හිතාගෙන ඉඳියට ඔය හීනමාලිකා කැඩෙන්න එක තප්පරයක්වත් යන්නේ නැහැ කිව්වොත්. අපි හිතන හැමදේම අපි කැමති විදිහට වෙන්නේ නැහැ මේ ලෝකේ. ඒ නිසා අප්‍රමාදීව මහන්සි වෙන්න. කැප වෙන්න. දම් හැන්දක් බෙදන්න සිල්පදයක් රකින්න බණපදයක් අහන්න ලැබෙන අවස්ථාව මගහැර ගන්න එපා. වයසට යනකම් බලන් ඉන්න එපා පින් කරන්න. අතපය වාරු නැති වෙනකොට පොරොන්ද කෙලින් ගියා බණ අහන්න බැරි වෙනකොට බණ මඩුවට ගිහලා කෙලින් හිටන් ඉන්න බැරි වෙනකොට බුදුහාමුදුරුවන්ගේ ගම්බීර චතුරාර්ය සත්‍ය වගේ ධර්මයක් අවබෝධ කරගන්න එක ලේසි කියලා හිතනවද පින්වතුනි? ලේසි වෙන්නේ නැහැ. පුළුවන් කාලේ ධර්මයට යොමු තරුණ කාලේ දැන් ඔය තරුණ කාලේ වැඩිපුරම කන්න කැමති චොකලට්ද කරවිලද? ඈ මොනවද වැඩිම කන්නේ? දන්නේ නැතිද? චොකලට් මොනවාද? පැණි රස චොකලට් කාලා ඩයබටික් ඇතුණට පස්සේ කන්න වෙන්නේ මොනවද? කරවිල මොනවාද? රස තියෙන තැන ගුණය නැහැ, ගුණ තියෙන තැන රසවත් දේවල් පස්සේ ගිහිල්ලා වැරදුනාට පස්සේ තමයි අපිට ගුණවත් දේවල් මතක් වෙන්නේ. තරුණ කාලේ චොකලට් විතරක්ම කෑවොත් වයසට ගිහිල්ලා කන්න වෙන්නේ නැහැ. තරුණ කාලේ කරවිල කෑල්ලක් දෙකක් කෑවොත් වයසට ගිහිල්ලා චොකලට් කෑල්ලක් කන්න පුළුවන්. තරුණ කාලේ බණපදයක් අහන්න සිල්පදයක් රකින්න දම් හැන්දක් බෙදන්න තියෙන අවස්ථාව මගේ අරගන්න එපා. ඇයි? වයසට ගියාම ඕවා කරන්න පුළුවන් වේද කියලා කවුද දන්නේ? එච්චර කාල අතපය වාරු තියෙද කියලා කවුද දන්නේ? එච්චර කාලයක් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා ලැබිච්ච මොහොත අපතේ යවා ගන්න එපා. පුළුවන් කාලෙ පින් කරලා. පාන්දර නැගිටලා සුදු රෙදි කඩක් අරගෙන පිරිසිදු කෝප්පයකට පැන් ටිකක් කරලා බුදුහාමුදුරුවන් ළඟට පුංචි බුදු පිටිය ළඟට ගිහිල්ලා තැන්පත් කරලා ජීවමාන බුදුහාමුදුරුවන්ට මගේ දෑතින් පෙරාගත්තු මේ පැන් කෝප්පය පූජා කරනවා කියලා බුදුහාමුදුරුවන්ට උදේම පැන් කෝප්පයක් පූජා කරනවා. සල්ලි ඕනේ නැහැ පිටුතුනි. හිතයි වෙලාවයි විතරයි. ගෙදර බුදු පහන ළඟ පැන් කෝප්පයක් කියන්න සල්ලි ඕනේ නැහැ. හිතයි වෙලාවයි විතරයි. අම්මා පිගානට බත් ටික බෙදලා දුන්නාම කන්න කලින් ඕකෙන් බත් ගුලියක් ගුලි කරලා පැත්තකින් තියන්න.
තිගානයිනෙන් තියලා කෑම ටික කාලා ඉවරුනහම ගිහිල්ලා අර ගුලිය එළියේ තියෙන ලෑල්ලකට හරි සත්තු වෙන තැනකට හරි දාන්න. අහිංසක සත්තු කී දහහක් ඔය බල්ගුලියෙන් කෑම ටික කාලා බඩ පුරව ගන්නවද පිටුතුනේ? දන් දෙන්න සල්ලි ඕනේ නැහැ. හිතයි වෙලාවයි විතරයි. අපේ අය අතාරින්න කිව්වාම අරකින් කන් නැති ටික එකතු කරලා ගුලියක් හදනවා. රාම්පේ කරපිච්ච බණ්ඩක්ක පතෝල නිවිදි ටික දාලා ගුලිය හදලා ටිකට් ඩෙවල් ඉස්සෝ අල්ල පරිප්පු ටික දෙන්න දාන්නේ නැහැ. ඒව ටික කොම තියාගෙන කන්න. වැඩියෙන්ම කැමති අලකන්න නම් ඉස්සල්ලාම අත්තරින්න ඕනේ. අල කැල්ලා. තණ්හාව නැති වෙන්නේ එහෙම. රැට නිදාගෙන ඇඳට ගියාට පස්සේ විනාඩි 5ක් මෛත්‍රී භාවනාව වඩන්න. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මගේ අම්මා, මගේ තාත්තා, නෑදෑ, යාළුවෝ, හිතවතුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ හිතේ වෛරය නැති වේවා, ඊර්ෂ්‍යාව නැති වේවා, ක්‍රෝධය නැති වේවා, මාන්නය නැති වේවා, උද්ධච්චකම නැති වේවා. නේද? මේ දේ හිතලා විනාඩි 5ක් නිින්දට යන්න පුළුවන් නම් ඔබට කාගෙනවත් වෛරයක් ඇති වෙන්නේ නැහැ. හිතේ තරහක් ඇති වෙන්නේ නැහැ. මේක ප්‍රැක්ටිකල් කරලා බලන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය අපත යවා ගන්න එපා. පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න සසරේ තියෙන භයානකකම ගැන වටහාගෙන මේ සසරින් ඈතර වෙන්න. අද මම මෙහෙම බණපදයක් හරි ඔබට කියන්නේ මගේ අම්මා තාත්තා මාව සම්බුද්ධ ශාසනයට පූජා කරපු හින්දා. ඔබ මෙහෙම බණපදයක් අහන්න මේ බණමඩුවේ වාඩි වුණේ ඔබේ අම්මා තාත්තා ඔබ වඩුපාඩුවක් නැතුව මේ ලෝකෙට බිහි කරපු හින්දා. අද්දක එකතු කරලා ඉස්සල්ලාම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුහාමුදුරුවන්ට වඳින්න පුරුදු කළේ කවුද පින්වතුනි? අම්මා තාත්තා. පන්සිල් පද පහ ඉස්සල්ලාම අපිව ළඟ තියාගෙන වාඩි කරගෙන අපිත් එක්ක කිව්වේ කවුද? අම්මයි තාත්තයි දෙන්න. ඉන්නකම් වටිනකම දැනෙන්නේ නැහැ. නැති වුණාම තමයි අම්මාගේ වටිනාකමයි තාත්තගේ වටිනාකමයි දැනෙන්නේ. අම්මා තාත්තගේ වටිනකම මේ ලෝකේ දැනෙන හොඳම කෙනා තමයි පන්සලක මහාන වෙච්ච පොඩි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා මට කියපු වචන ටික. පපුවට දුරුළු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මා මට කිව්ව එක දෙයයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා එදා ඇඬුවා. ඒ ඇස්වලින් වැටිච්ච කඳුළු කෙට පිය දාලා පන්සලට ඇවිදින්න මේ කහචීවරය පොරවගත්තු දවසේ අම්මා මතක් වෙලාට පුවාර කරන අනන්තය අප්‍රමාණයි පිටුට. පාන්දර 4ට නැගිටලා අක්කල කරගෙටෙනකන් මිදුලතු ගාලා තියෙනවා. දැලිවලන් පිඟන් වාදන සිවුරේ තවරගෙන පුංචි කාලේ පොඩි කමට වාදන හොදලා තියෙනවා. බණ පොත අරගෙන විහාරයට ගිහිල්ලා මහරෑ 12 1 වෙනකන් බණ පොත් පාඩම් කරලා තියෙනවා. රැයට දාන ගියේ නැහැ. බඩගිනි වුණාම ලොකු හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා හාමුදුරනේ බඩගිනි කියලා. සමහර දාට වේවැල් කෝටු නාරං සිය බලාතු. සමහර දාට ඉතින් ක්‍රීම් කැකර් බිස්කට් එකක් හම්බුණා. ඔය සියල්ල විඳගෙන අද මෙතනට ආපු නිසා ඔබට කියන එක දෙයක්. ඉස්සර අම්මා දාලා යනකොට ඇස්වල කඳුළු පොරෝගෙන අඬා කිව්වා යන්න එපා කියලා. දැන් අපේ අම්මා වැඳ වැඳ කියනවා ආයෙ එන්න එපා කියලා. ඒ තමයි අම්මා. ඔබට ඔබේ අම්මගේ වටිනකම දැනෙන්නේ දවසක අම්මගෙන් වෙන් වුණාම, තාත්තගෙන් වෙන් වුණාම. කරේ තියාගෙන අන්තිම තප්පරේ අම්මගේ පෙට්ටිය අරන් ගියපු දාට අදින් පස්සේ මට අම්මා කියලා කියන්න කෙනෙක් නැහැ කියලා දැනුණාම තමයි කපුවල රිදෙන්න ගන්නේ. එච්චරටම බැඳීමක් අම්මා තාත්තා එක්ක අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා තමන්ගේ ශ්‍රාවකයෙක් පින්වතුනි ශිෂ්‍ය හාමුදුරුවෝ කෙනෙක් තමන්ට ලැබෙන පිළිදර ටික ගිහිල්ලා අම්මා තාත්තට දෙනවා කියලා. කැඳෙව්වා බුදුහාමුදුරුවෝ. ඇහුවා පින්වත් මහණ මෙන්න මෙහෙම ආරංචියක් තියෙනවා ඇත්තද? ස්වාමීනි මගේ අම්මා තාත්තා දෙන්නම මහලුයි. ඒ දෙන්නට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මට ලැබෙන පිළිතර වලින් මම මේ දෙන්නව පෝෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ සාදු 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 කියලා කිව්වා. පින්
පින්දපාතෙන් ලැබෙන දාණයෙන් හරි තමන්ගේ අම්මා තාත්තව පෝෂණය කරන බුදුහාමුදුරු භික්ෂුවකට අවසර දුන්නා. පින්දපාතේ යන්න පුළුවන් අම්මා තාත්තට මේ පින්දපාතේ ගේනවා කියලා හිතාගන්න. ලැබෙන එකක් නෙවෙයි. කෙලින්ම පින්දපාතේ වඩින්නේ මේ දාණි ටික මම අම්මට තාත්තට තමයි ගේන්නේ කියලා හිතාගන්න. ඒකට අවසර දීලා තියෙනවා. හැබැයි පාත්‍රේ වළඳන්න දෙන්න එපා කිව්වා. වෙන වාදනයකට දාලා වළඳන්න දෙන්න කිව්වා. සුද්ධෝදන රජතුමා ඇවිදින්න සිරිපතුල් අල්ලගෙන අඬනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මාව දාලා ගියාට පස්සේ මගේ පපුව පැලෙන්න තරම් දුකක් ආවා. ඒත් මං හිත හදාගත්ත නන්ද කුමාරයා ඉන්නවා කියලා. ඔබ වහන්සේ නන්ද කුමාරයාව මාන කළා. මට දෙවෙනි දරුවක් නැති වුණා. ඒත් මං හිත හදාගත්තා මට රාහුල ඉන්නවනේ කියලා. ඔබ වහන්සේ ඊයේ රාහුල කුමාරයාවත් ගෙනල්ලා මාන කළා. මස් සිඳගෙන ඇට සිඳගෙන ඇට මිදුළු සිඳගෙන ලේ දහතුවට කිඳා බහිනවා දරුසෙනෙහස. ස්වාමීනි මින් පස්සේ අම්මා තාත්තගේ කැමැත්තක් නැතුව දරුවෙක් මහාන කරන්න එපා කියලා බුදුහාමුදුරන්ගේ තාත්තේ ඉල්ලීමක් කළා. විනය නීතියක් පෙන්වුවා. මින්මතු මගේ ශාසනයේ පැවිදි වෙනව නම් කුලදරුවෙක් අම්මා තාත්තගේ අවසරය තියෙන්න ඕනි කියලා. තාත්තා කෙනෙක්ගේ ආදරය එච්චරටම බලවත්. අත් දෙක උගලට අරගෙන ඇස් දෙක පියාගන්න හැමෝම විනාඩි 5ක් අපි බණ ඉවර කරමු. දැස් අඩවන්ව පියාගෙන අත් දෙක උගල මත තියාගෙන හදවතට අවංකවම ඔබේ හිත නිදහස් කරගෙන අම්මවයි තාත්තවයි හිතින් මවාගන්න. ඒ දෙන්නාගේ රූපේ හිතේ ඇඳගෙන හොඳට මේ අම්මා තාත්තගේ දැස දිහා හදවතින් බලන්න. කුස තුලට කලලයක් විදිහට මේ ලෝකෙ ඉස්සල්ලාම ඔයා ආපු දවසේ මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙච්ච කෙනා තමයි පුතේ අම්මා. මාස 9ක් කුස ඇතුලේ ඔයාව තියාගෙන අම්මා විඳපු වේදනාව මේ මහ පොළවේ වචන වලට කියන්න බෑ පිටුතුනි. මාස 9ක් කුසේ තියාගෙන ඉන්නකොට මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට දෙවිල්ල හැදෙයි කියලා. ප්‍රශ්නෙට වතුර ටිකක් බිව්වේ නෑ පුතේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දෙන්නේ කියලා. හයියෙන් පාදේ තියලා ඇවිද්දේ නෑ පුතේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. එක දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි මාස 9ක් බඩ ඇතුලේ තියාගෙන අම්මයි දුක විඳන්නේ පිටුතුනි. ඒක මහ පොළවේ වචන වලින් කියන්න පුළුවන් වේදනාවක් නෙවෙයි. පුතාලා දන්නවද? දරුවා කුසේ තියාගෙන ඉන්නකොට මාස 9ක් අම්මා කෙනෙක් ඒ වේදනාව මහ පොළවේ උහුලන්න බැරි තරම් වේදනාවක්. එක ඇලයකට නිදා ගන්න බෑ. කැමැති කෑමක් රසට කන්න බෑ. ඇවිද ගන්න බෑ. නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. වාඩි වුණොත් නැගිට ගන්න බෑ. කොච්චර දුකක් විඳින්න ඇද්ද? ඔයාගේ අම්මා ඔය ටික ඔයාට අඩුවක් නැතුව කළා පුතේ. කුස ඇතුලේ තියාගෙන බිහි කරන වෙලාවේ අම්මා දරාගත්තු ප්‍රසූත වේදනාව ඒකක 57ක කම්පනයක් අම්මා කෙනෙකුට දැනෙනවලු දරු ප්‍රසූතියේදී. දන්නවද? සාමාන්‍ය පුරුෂයෙකුට උහුල ගන්න පුළුවන් කම්පන ශක්තිය ඒකක 45යි. ඒ කියන්නේ පුතේ අස්ති 20ක් එකට බිඳිනකොට දැනෙන වේදනාව දැනෙනවා දරු ප්‍රසූතියේදී අම්මා කෙනෙකුට. ඔයා වෙනුවෙන් අම්මා දුක විඳා. ප්‍රසූත කළාට පස්සේ ළඟට අරගෙන උකුලේ තියාගෙන නලව කිරිපුවල ආදරෙන් ලොකු කළා. පාසලට යන්න පටන් ගත්ත උදා ඉඳන් බට්ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා ඔයාට බට්ටික අනලා ආදරෙන් කට තවලා අතින් අල්ලගෙන ඉස්කෝලේට වෑන් එකට බස් එකට හන්දියට එක් කරගෙන ගියා. ගිනි කාස්ට කවුරුේ දවල්ට බලාගෙන ඉඳියා මගේ දුව මගේ පුතා කීයටද ගෙදරට එන්නේ කියලා. ගෙදරට ආපු ගමන් බට්ටි ගාන බෙදලා අතට දීලා අම්මා කන හැටි බලන් ඉඳියා. කවදාවත් අහලා තියනවද අම්මගේ මගේ අම්මා කාලා දින්නේ කියලා?
සමහර දාට අම්මා දම් කුඩ ටික කෑවේ පුතේ. සමහර දාට ඇල් වතුර ටිකක් විතරයි කුසගින්දරට බිව්වේ අම්මා. එච්චරටම දුක් විඳලා අපිව හදන්න වඩන්න පෝෂණය කරන්න දුක් විඳපු අම්මට අපි කොච්චරනම් බැනලා තියනවද? හිත රිදෙන වචන කොච්චරනම් කියලා තියනවද? අම්මා එකක් කියනකොට දුව 10ක් කියනවා අම්මට. වැරද්දක් පෙන්නකොට ගස්සලා රවලා ඔරවලා පරුස වචනෙන් බැනලා තිය අම්මට. මතක තියාගන්න. ඔබට විපාක ලැබුණොත් ඊළඟ භවයේ උපදීවි තිරිසන් ලෝකෙ තිරිසන් සත්ත්වෙක් වෙලා. අම්මා තාත්තට කවදාවත් ගින්දරක් දෙන්න එපා පින්වතුනි. පණ වගේ දෙන්නව ආරක්ෂා කරන්න. පාන්දර 4ට නැගිටලා කහට කෝප්පි දීලා තේවුර දීලා වැඩට ගියපු තාත්තා ගිනි කාස්ට කවුලි පිච්චි වැඩ කරලා සල්ලි හෙව්වා. තාත්තගේ බඩතුරු ගන්න නෙවෙයි දරුවන්ගේ කුසගින්දර නිකන්. බඩගිනි කියලා අම්මා ළඟට දුවගෙන යනකොට අම්මා රසට කෑම ටික හදලා දුන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. සමහර දාට තාත්තා ගෙදෙට්ට එන්නේ මහරය 1ට 2ට. එතකොට ඔයාලා හොඳට නිදි. ළඟට ඇවිත් රෙද්ද පොරවලා මොණි ඉඹලා මගේ සුදු දුව සුදු පුතා කෑවද කියලා අහලයි තාත්තා පිටා අතට ගත්තේ. ඒ තමයි තාත්තගේ ආදරේ. තාත්තා කෙනෙකුගේ ආදරේ මේ ලෝකෙ වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ට කියනවනේ. ධර්මදේ කියලා. පුංචි කාලේ තාත්තා ඔයාව රැක්කේ මැණිකක් වගේ. මැණිකක් රකින්න නාල චින්තක වගේ. දවසක තමන්ගේ දුව කසාද බඳලා යනකොට තාත්තා මුල්ලකට වෙලා අඬනවලු. අද වෙනකම් වතුර ගුරක් හරි දීපු මගේ දුව අද මාව දාලා යනවා කියන දුකට. ඒ තමයි තාත්තගේ ආදරේ. ඇස් දෙක වගේ අම්මා තාත්තා දෙන්නව බලා ගන්න ජීවිතේ තියෙනකම් දැන් එකතු කරලා රැඳ ගන්න අම්මා තාත්තා මතක් කරගෙන මෙතේ බුදුන්ට කලින් නිවන් දොරට වඩින්න මගේ අම්මා තාත්තට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දස මාසයක් කුස තුල මා දරෝ අම්මා රතුලේ සුදු කිරි කරලා දෙව්වා මගේ උපදින හැම භවයකදීම හමු වේවා අම්මා මතු නිවනින් සැනසේවා ආදර මගේ අම්මා තහඩිය ගැට පොළොවේ හෙලා දුක් විඳී මගේ පියා ගිනි අවුවේ වැඩ කරලා මුදල් සෙව්ව පියා ඉල්ලන හැම දෙගෙන වෙත් දුන්නේ මගේ පියා මතු නිවනින් සැනසේවා ආදර මගේ පියා සාදු කියන්න. අද දවසේ මේ වටිනා ධර්ම දේශනාව සිද්ධ කරගන්න ප්‍රධාන අරමුණ උනේ 2025 දෙසැම්බර් 29 වන දිනය උපන්දිනය සමරන කලන සංදීප හා කලෙදු
චමින්ක සුලාර යන සහෝදරයන් දෙදෙනාට පවුලේ සමට සෙත් පතන. ඉතින් කලන සංදීපත් කලින්දු චමින්තත් දෙදෙනාම උපන්දිනයට ආශිර්වාද පතල තමයි මේ පින්කම අද දවසේ සිද්ධ කළේ. ඉතින් එතුමා බොහෝම ලෙන්ගතු කල්යාණ මිත්‍රයෙක් හැටියට අපට මේ ආරාධනාව සිදු කළා. මේ පින්කම සිද්ධ කරගන්න ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ විහාරයේ වැඩ සිට අපවත් ජීවදාන පෝරේගෙදර ධර්මපාලනාහිමියන්ට පින් දෙන්න. කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ රාජමහා විහාරයේ වැඩ සිට අපවත් ජීවදාන කඳුගොඩ අමරඥානාභිධාන නාහිමියන්ට පින් දෙන්න. ඒ වගේම දැනට මේ විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති නාරද හිමියන්ට විහාරස්ථානයේ විහාරාධිකාරී මාදම්වල රාහුල පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩ සිටින සංඝ රත්නයේ සෙත් පැතීම කාව්‍ය දේශනාව පවත්වපු ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීම සහ රටදැය සුරකින්න විරෝධහර රණයුරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වුණා. ඒ සියලු පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඔබ දෙපළට සුබම සුබ ජන්මදිනයක් මිදුක් නිරෝගී සම්පන්නිය පිරි ජන්මදිනයක් වේවා. කායික පීඩා මානසික පීඩා දුරු වේවා. ආයුරාෝග්‍ය සප සම්පත ලැබේවා. අවසන උතුම් මහා මහ නිවන් සුවයෙන් සැනසෙන්නට මේ පින් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම